සමාව ඉල්ලීමත් සමාව දීමත් මහලුක කාරණාවක් නම් නොවේ. එහි බලපතරකම් වන්නේ එම අත්දැකීමට මුහුණ දුන් පුද්ගලයාට සිදු අසාධාරණයක්, සිත් වේදනාවත්, අහිමිවීමත්, පාඩුවත් හා කාලය වැයවීමක්ය. සමහර මනුෂ්‍ය සිතෙනවා තමාට සිදුවූ දේවල් නිසා හොඳම දේ අමතක කරන්න නම් වෛර කිරීම කියලා. ඔබද මාද යම් කෙනෙක්ගේ සිත් රිදෙව්ව නම් අප සමාව යදිමු. වැරද්දක් නොකළත් කරත් අපි සමාව යදිමු. ශුද්ධ බයිබලයේ සඳහන් වෙනවා සමා දීමේ වැදගත්කම ගැන, ඒ බලය ගැන සඳහන් වෙනවා. සත්වාරයක්ද යම් කෙනෙක් පූජා සමත පූජාවක් ඔප්පු කරන්න පෙර පළමුව අමනාප වූ ඇති පුද්ගලයා සමග සමාදාන වන්න කියා. එසම ස්වාමීන්ගේ යාඥාව තුළද යේසුස් වහන්සේ කුරුසයන ගැසීමේදී ප්‍රකාශ කර වාක්‍ය තුළින්ද සමාව දීම ගැන මහත් සඳහන් කරනවා. යම්කිසි පුද්ගලයෙක් ඔබට අසාධාරණයක් විපතක් කරද්දී සමාව දී ප්‍රේම කරන්න. ප්‍රේමයේ යාපතේ සුවදායක. නමුත් ඔබ දැනගත යුතු කාරණාවක් තිබේ. බැටළුවහම් පුරෝගත් වෘකයන්ගෙන්, සර්පයන්ගෙන් හා ගෝනුසන්ගෙන් ඔබ පරිස්සම් වී සිටිය. ඔබ ප්‍රේම කරනවා කියා ඔවුන්ට ඔබ තව තුවාල කරන්න. ඔවුන්ට ඔබ උමතු වී ඔවුන් කියන සැනදී කරන්නක් නොකළ යුතුය. නැතහොත් දෙවන් වහන්සේ ඔබට නියම කළත් කාරණාව මගහැරිය හැකිය. බයිබලයේ සඳහන් වන එවැනි අවස්ථාවලදී අපි සර්පයන් මෙන් නුවණැතිවත් පරිවීමෙන් අයසිකවත් සිටින්න කියලා. ආමේන්.